එස්.එස්. සුල්තානා කියන නැව ගැන සමහර විට ඔබ අහලා නැතුව ඇති. 1865 අප්‍රේල් මාසයේදී ඇමරිකානු සිවිල් යුද්ධය අවසන් වෙද්දී මේ නැව මිසිසිපි ගඟේ පුපුරා යාමත් සමග ගිලී ගියා. ඔයාලට කියන්න දහස් ගණනක් මගින් මේකෙන් ජීවිතක්ෂයටපත් වුණා. මේකට ප්‍රධානම වුණ හේතුවක් තියෙනවා. ඒ තමයි නැවේ ධාරිතාවට වඩා වැඩිපුර ප්‍රමාණයක් මගින් ප්‍රවාහනය කරපු එකයි. ඉතින් මේ සිදුවීම ගැන තවත් විස්තර දැනගන්න channel එකත් subscribe කරලා set වෙන්න වීඩියෝ එකට. එස්.එස්. සුල්තානා නැව මුහුදුබත් වීම කියන්නේ ඇමරිකානු සිවිල් යුද්ධය අවසාන කාලයේදී සිදු වුණු අතිශය දරුණුම නාවික අනතුරක්. 1865 අප්‍රේල් මාස 27 වෙනිදා මිසිසිපි ගඟේදී තමයි මේ සිදුවීම වුණේ. සුල්තානා කියන්නේ භාණ්ඩ පමණක්ම නෙවෙයි. මගීන්ද ප්‍රවාහනය කරපු දැවෙන් හදපු අති විශාල නැව. මේ අනතුරට ප්‍රධානතම හේතුව වුණේ නැවේ ධාරිතාව ඉක්මවා මගීන් පටවාගෙන ගියපු එකයි. ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පස්සේ නිදහස් කරපු දහස් ගණනක් සෙබළුන් තමයි ඒ වෙලාවේ මේ නැවේ හිටියේ. අධික බර නිසා නැවේ බොයිලර් පුපුරා ගිහින් ක්ෂණිකවම නැව ගිලී ගියා. මේ සිදුවීම ගැන බොහෝ දෙනා දන්නේ නැත්තේ ඒ කාලේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනය සහ සිවිල් යුද්ධය අවසානය වගේ තවත් වැදගත් සිදුවීම් නිසා වෙන්න පුළුවන්. මේක ඇමරිකානු නාවික ඉතිහාසයේ දරුණුම සිදුවීමක් වුණා. එස්.එස්. සුල්තානා නැවේ ගමන පටන් ගත්තේ 1865 අප්‍රේල් 24 වෙනිදා ලුයිසියානා ප්‍රාන්තයේ නිව් ඕලියන්ස් වලින්. නැවේ අරමුණ උනේ ඇමරිකානු සිවිල් යුද්ධයෙන් නිදහස් කරපු දහස් ගණනක් සෙබළුන් උතුරු ප්‍රදේශවලට ගෙනියන එකයි. ගමන අතරමඟදී නැවට ධාරිතාවට වඩා වැඩිපුර මගීන්ව පටවා ගත්තා. වාර්තාවල සඳහන් වෙනවා 2000කටත් වැඩි පිරිසක් නැවේ ගමන් කරපු බව. මේ අධික බර නිසා නැවේ බොයිලරු පීඩනයට ලක් වෙලා පුපුරා ගියා. ගමන අවසානයේ ළඟා වෙන ටික වෙලාවක් තිබියදී ඒක ක්ෂණික අනතුරක් වුණා. මේ සිදුවීමේ 100,000 ගණනක් ජීවිත අහිමි වුණා. ඒ කාලේ සිවිල් යුද්ධයේ ප්‍රවෘත්ති නිසා මේකට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. රජයට ඍජු තර්ජන එල්ල වුණාද කියන එකට පැහැදිලි උත්තරයක් නැතත් මේ සිදුවීම ඇමරිකානු ඉතිහාසයේ අමතක කරන්න බැරි ඛේදවාචකයක් වුණා. ඉතින් එස්.එස්. සුල්තානා නැවේ ඛේදවාචකී කියන්නේ අදටත් ඇමරිකානු ඉතිහාසයේ නොමැකෙන මතකයක්. දහස් ගණන් ජීවිත අහිමි කරපු මේ සිදුවීම උදෙක් නැවක් ගිලී යාමක් විතරක් නෙවෙයි. ඒ නොසැලකිලිමත්කම සහ යුද්ධයක අඳුරු පැතිකඩක් පෙන්눔 කරනවා. ඉතින් මේත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට ළඟා වෙනවා. මේ වගේ වැදගත් ඓතිහාසික සිදුවීම් ගැන තවදුරටත් දැනගන්න පෘථුවියේ අභිරහස් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.